ඩූන් ට්‍රේලර් එක ඇවිල්ලා තියෙන්නේ. අපි යන්නේ දැන් ඒක බලන්න. රෑ 9ට වගේ තමයි එන්න තිබ්බේ. මේ නමුත් දැන් 10යි වෙලාව. විනාඩි 8කට කලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි ටක් ගාලා යන් ඒක බලන්න. If we have a girl, ඩූන් what will we name her? Her name should be Ganima. She would need to be strong, like her mother. අපිට පෙන්වනවා ළමෙක් ගැන කතා කරනවා පෝල් සහ චානි. පොතේ හැටියට නම් මේ පෝල් සහ චානි කියලා ළමයා. එතකොට මං හිතන්නේ මේ සිද්ධිය පළවෙනි ෆිල්ම් දෙක ඉවර වෙන්න කලින් වෙච්ච සිද්ධියක් තමයි මේ මතක සටහනක් විදියට පෙන්වන්නේ. What if it's a boy? I would name it මේ නම් ඉපදෙනවා කියලා පෙන්වන්නේ සමහර විට පෝල්ගේ නංගි වෙන්න ඕනේ. Little. So he would have the wisdom of his grandfather. War feeds on itself. ආන්‍ය ටේලර් ජොයි පෙන්වනවා. The more I fight, the more our enemies fight back. රොබර්ට් පැටින්සන් විලන් කැරක්ටර් එකකට ඉන්නේ. I'm doing the best I can to protect my family. හෝලි වෝ එක පෙන්නයි. සුපිරි ෆයිට් ටිකක් බලා ගන්න පුළුවන් අපිට මේක. How did father do it? Your father never started a war. කට්ටියට පුදුම ඇති ඩංකන් අයිඩවෝ ආය පෙන්වන්නේ මොකද කියලා. ඩංකන් අයිඩවෝ මැරුණා ෆිල්ම් එකේදී. ඔයාලා දකින්න ඇති. කලින් ආ ෆිල්ම් එකේදී ඩංකන් අයිඩවෝ මැරුණා. එතකොට මේ ඉන්නේ ඩංකන් අයිඩවෝද? ඔව්. ඒ කියන්නේ ඩංකන් අයිඩවෝ මැරුණේ නැද්ද? නෑ මැරුණා. ඒ කියන්නේ ආපහු පණ දුන්නද? නෑ ආපහු පණ දුන්නේ. එතකොට මේ කවුද? ඩංකන් අයිඩවෝ. ඔය පැරඩොක්ස් එක ලියා ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා. පොත කියවපු කට්ටිය නම් ස්පොයිල් කරන්න එපා කාටවත්. I'm not afraid to die. But I must not die. Yet. අර පේන ඇති චානිගේ කැපුම් පාරක් තියෙනවා. මං හිතන්නේ මේක වසර ගණනාවක් අනාගතයට ගිහිල්ලා පෙන්වන කතාවක් වෙන්න ඕන. බලමු මොකද වෙන්නේ කියලා. මේක හැදෙන්නේ කොහොමද? මෙසායා පොතෙන්. ඒ කියන්නේ ඩූන් පොත් ලිස්ට් එකේ දෙවනි පොතෙන්. ඩෙනිසුත් කියලා තිබ්බේ එහෙමනේ. එතකොට කොහොමත් මේක වසර කීපයක් අනාගතයේ පෙන්වන්න බොහොමත්ම ඉඩකඩ වැඩි. විශේෂයෙන්ම වසර 15ක් 16ක් වගේ කාලයක් වුණත් වෙන්න පුළුවන්. ස්පේස් සයිෆයි වල තියෙන හෝලි ග්‍රේල් එක කිව්වොත් හරි. මේකෙන් තමයි ගොඩක් සයිෆයි ශානරයට ගොඩක් ආභාෂයන් ලැබෙන්නේ. විශේෂයෙන්ම ස්ටාර් වෝස් තනිකරම මේක මත බේස් වෙලා හැදිච්ච දෙයක්. අද කාලේ වෙනකොට ලොකු ෆ්‍රැන්චයිස් එකක්.
එතකොට ජෝර්ජ් ආර් මාටින් කියලා තියෙනවා එයාගේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ඒ කියන්නේ රාජ්‍යයන් ගොඩනැගීම සම්බන්ධයෙන් ඒ දේශපාලනය සම්බන්ධයෙන් ගොඩක් අදහස් ගත්තා කියලා ඩූන් එකෙන්. එතකොට ඩූන් කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. සයිෆයි ලිටරේචර් වල තියෙන පිනකල් එක කිව්වොත් හරි. පොත් නම් මාර විදිහට ලස්සනයි. විශේෂයෙන්ම පළවෙනි පොත් දෙක. එතකොට මේ ෆිල්ම් තුනට පාදක වෙන්නේ පළවෙනි පොත් දෙක. ඩූන් සහ ඩූන් මසායා කියන පොත් දෙක. එතකොට ඔයාලට කියන්න ඕනේ පළවෙනි ෆිල්ම් දෙකෙන්ම කවර් කරේ පළවෙනි පොත. දැන් තුන්වෙනි ෆිල්ම් එකෙන් කවර් කරන්න යන්නේ දෙවෙනි පොත. එතකොට අධ්‍යක්ෂකවරයා කියලා තියෙන විදිහට මෙයා මෙච්චරයි ෆිල්ම් කරන්නේ. ඒ ෆිල්ම් වලින් කවර් කරන්න හදන්නේ පෝල්ගේ ගමන් මඟ විතරයි. එතකොට මෙතනදී අපිට ඉඟි කරලා තියෙනවා පෝල්ට පුතෙක් හෝ දුවෙක් හම්බෙනවා කියලා. ඒ අයගේ කතන්දරේ මං හිතන්නේ මේක තුරු දැක ගන්න හම්බ වෙයි කියලා. ඉතින් කතා දෙකක් නෑ. ඩූන් කියන්නේ කවුරු කොහොම මොනවා කිව්වත් මාස්ටර්පීස් එකක්. ඒ වගේම ඩූන් ෆිල්ම් ටිකත් මාස්ටර්පීස් එකක්. කට්ටිය නම් කියේ බෝරින් ඔය කිසිම කතාවක් විශ්වාස කරන්න එපා. ඩූන් බලන්න ගන්න. පුළුවන් නම් ඩූන් කියවන්න ගන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඩූන් ගැන තව ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න. ඩූන් ගැන අපි ඉස්සරහට ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි ඒක කතා කළ යුතු නිසා. බයි. ඔයාලට බලා ගන්න ඕන නම් මේ තියෙන්නේ ඩූන් පළවෙනි පොත. මේ තියෙන්නේ ඩූන් මෙසායා දෙවෙනි පොත. එතකොට මේ දෙකෙන් තමයි ෆිල්ම් එක හැදෙන්නේ. කියවන්න ඕන නම් දැන් මේ පොත් දෙක විතරක් ගත්තත් ඇති ඔයාලා. පොත් 60 උටාමාරම ගන්න ඕනේ නැහැ.